සුබ අලුත් අවුරුද්දක් වේවා. අවුරුද්ද කියන්නේ මොකක්ද කියලා දන්නවද? අවුත් ඉද්ද. අවුර් කියලා කියන්නේ සූර්යා. ඉද්ද කියලා කියන්නේ ඍජුව පිහිටින්. ඉතින් සූර්යා අප්‍රේල් මාසය තුල තමයි ඔය ඍජුව පිහිටන්නේ. සූර්යා ලෝකේ හොඳට වැටෙන කාලයක් තමයි අප්‍රේල් මාසය කියලා කියන්නේ. ඒක තමයි අවුර් ඉද්ද අවුරුද්ද වෙලා තියෙන්නේ. අපි හැමෝම දන්නවා සාමාන්‍ය මේ දවස්වල අපිට ඇහෙනවා අවුරුදු කාලෙදී සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියලා කතාවක්. ඒක තමයි ඔය ජ්‍යොතිෂයට අනුව අවුරුද්ද කියලා සමරන්නේ. අවුරුද්ද අප්‍රේල් මාසේ 13 14 සමරනවා. එහෙමනේ. මේ අවුරුද්දත් එක්ක බැඳුන කතන්දර ගොඩක් තියෙනවා. අවුරුද්ද අනුරාධපුර යුගයේ, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ කිසිම යුගයක අලුත් අවුරුද්දක් සමරලා නැහැ. එහෙනම් අලුත් අවුරුදු සැමරීමක් ලංකාවේ ඉස්සල්ලාම සිදු වෙලා තියෙන්නේ 6 වෙනි පරාක්‍රම බහු රජුරුවන්ගේ කාලේ. ඒ කියන්නේ කෝට්ටේ යුගයේ හිටිය 6 වෙනි පරාක්‍රම බහු රජුරුවන්ගේ කාලෙදී අලුත් සහල් මංගල නැත්තම් අලුත් අවුරුදු උදාවක් සමරලා තියෙනවා. ඉතින් අර කුෂිකාර්මික වැඩ භූමියකින් අස්වැන්න නෙලාගෙන බොහොම හදවතින් ආගමට නැත්තම් පන්සලට පූජා කරපු සටහනක් තමයි පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවිනේ තියෙන්නේ. ඉතින් ඒක තමයි ඉස්සල්ලාම ලංකාවේ අලුත් අවුරුදු සැමරීමක් ගැන සඳහන් වන සෙල්ලිපිය. එතනින් පස්සේ කවද්ද ලංකාවේ සිංහල අලුත් අවුරුද්ද සමරලා තියෙන්නේ? 1815 ඉඳන් 1915 වෙනකම් අවුරුදු 100ක්. ওই 100ක කාලය තුල ඉංග්‍රීසි කට්ටිය ලංකාව යටත් කරන හරියටම අවුරුදු 100යි. ඉතින් ඔය 100 පුරාවටම අපේ රටේ කට්ටිය අවුරුදු 100කට පස්සේ 100ක් ගියාට පස්සේ ඉතින් අපේ රටේ අය ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ කියලා අදහසක් ආවා. සිංහල, දෙමළ, මුස්ලිම් මේ හැමෝම බ්‍රිතාන්‍යයන්ට එරෙහිව එකතු වෙන්න ඕනේ. අපේ රටේ නිදහස වෙනුවෙන් එකතු වෙන්න ඕනේ කියන හැඟීමක් පහළ වුණා. ඒ කාලේ සිංහල මුස්ලිම් කෝලහලය සිදු වෙනවා. ජාතික සංවිධානය එකතු වෙන්න පටන් ගත්තා. ඉතින් ඔය වගේ කාලෙකදී ඒ අබේසිංහ කියලා මහත්තයෙක් හරි සිංහල තරුණ සංගමය කියලා එකක් හදාගෙන ඉතින් ඒකේ ලංකාවේ ජාතික උත්සවයක් පවත්වන්න කටයුතු කරනවා. ඉතින් මේ ජාතික උත්සවයෙන් පස්සේ අපේ ලංකාවේ ලොකු පුනරුද්දයක් ඇති වුණා. අපේ රටේ ඉන්න සියලුම ජාතීන් එකතු වෙලා තමයි මෙන්න මේ උත්සවය සමරන්නේ. ඉතින් මේ ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා බවට පත් වෙන්නේ පෝල් පීරිස් කියලා මහත්තයෙක්. එදා පටන් ලංකාවේ මේක ජාතික උත්සවයක් විදිහට සමරගෙන එනවා. ඉතින් 1984 දී වගේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලයේදී ලංකාවේ මේ සිංහල අලුත් අවුරුද්ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද විදියට හඳුන්වන්න පටන් ගත්තා. 1993 දී මොකද වෙන්නේ? ලංකාවේ පළවෙනි වතාවට රජයේ මැදිහත් වෙලා නැකත් සීට්ටුව නිකුත් කරනවා. නැකත් සීට්ටුවට තමයි අපි ඔය වැඩ අල්ලන්නේ. අපි දන්නවා අලුත් අවුරුදු උදාව සිදු වෙන විදිය, ඊට පස්සේ ලිපගිනි මෙලවීම, ඊට පස්සේ ගනුදෙනු කිරීම, ඒ වගේම රැකී ආරක්ෂා සඳහා පිටව යාම, හිසතෙල් ගැම ඔය ගොඩාක් නැකත් සිදුවන්නේ ඔය නැකත් සීට්ටුවට අනුව. ඉතින් මේකේ විශේෂත්වය මොකද්ද? අලුත් අවුරුද්ද කියන්නේ ලෝකේ බොහෝ රටවල වල අලුත් අවුරුදු සමරනවා. මියන්මාරේ, ඉන්දියාවේ ගොඩක් රටවල සමරනවා. ලංකාවේ අලුත් අවුරුදු විශේෂ වෙන්නේ ඇයි? හරි ජ්‍යොතිෂයයි, ආගමයි, ඥාතිත්වයයි මේ ඔක්කොම එකට බැඳුන සුන්දර උත්සවයක් තමයි ලංකාවේ අලුත් අවුරුද්ද කියන්නේ. හැමෝම එකම නැකතකට පවුලේ ඔක්කොම එකට එකතු වෙලා කනවා නේද? අම්මා ලිප ගිනි මෙලනදී හැමෝම ආසාවෙන් බලන් ඉන්නවා. අලුත් ප්‍රාර්ථනාවකින්, සුබ ප්‍රාර්ථනාවකින් අපි හැමෝම එකට වැඩ අල්ලනවා. ඉතින් ලෝකේ කිසිම රටක නැති වෙන විදියට අපේ රටේ මේ සංස්කෘතියත් එක්ක පවුලේ බැඳීම් එක අලුත් කරන ඇත්තටම අලුත් අවුරුද්ද තමයි අලුත් අවුරුද්ද කියන්නේ. අනූතන පරම්පරාව සමහරලාට මේක අලුත් අවුරුද්දක් දෝ අලුත් අවුරුද්දේ නිසි කතාව නොදනවා වෙන්න පුළුවන්. හැබැයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ චාරිත්‍රවලට යහා ගියපු බැඳීම් අලුත් කරපු තරාමරා නැති වෙන ඇත්තටම සුබම සුබ අලුත් අවුරුද්ද. ඔන්න ඕක තමයි සිංහල අලුත් අවුරුද්දේ කතාව. ආලා බලන්න.